ආයිබෝවන් සුබ දවසක් වේවා සියලු දෙනාට SK Vehicle Sell YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අදත් ඔයාලට අඩු මුදලට කාර් රටක් ගෙනාවා. බලමු එහෙනම් ඒ කාර් රට මොනවද කියලා. අඩු මුදලට විකිණෙන වාහන ගැන දැනගන්න අදම අපිව subscribe කරලා තියාගන්න. අද මම ඔයාලට අංක 1ට ගෙනාවා CAW Suzuki WagonR සුපිරි කාර් එකක්. මේ කාර් එකත් හොඳම තත්ත්වයේ ඇති බවයි සඳහන් කරන්නේ. මේ වාහනය රෙජිස්ටර් කරලා තියෙන්නේ 2017 වර්ෂයේ. එන්ජින් එකත් හොඳම තත්ත්වයේ පවතිනවා. ධාවනයටත් හොඳ තත්ත්වයේ ඇති අතර ලයිසන් ඉන්ෂුරන්ස් 2027ට අප්ඩේට් කරලා තියෙන්නේ. පොත්පත් නිරවුල්ව පවතිනවා. මේ කාර් එකේ බොඩි එකත් ඔරිජිනල් තත්ත්වයේ ඇති අතර දිරුම් කිසිවක් නොමැත. කිසිම අඩුපාඩුවක් නොමැති මේ කාර් එකේ කන්ඩිෂන් එක සුපිරිම තත්ත්වයේ පවතිනවා. දැනට මේ කාර් එක පවතින්නේ දෙහිවල ප්‍රදේශයේ. මුළු වටිනාකම වන්නේ $62,95ක් පමණයි. මිල ගණන් සාකච්ඡා කර වෙනසක් කර ගැනීමටත් හැකියාවක් පවතිනවා. තවත් මේ WagonR එක ගැන විස්තර දැන ගැනීමට අවශ්‍ය නම් දැන්ම කතා කරන්න. 070යි 750යි 50යි 51 දරන දුරකථන අංකයට. අංක 2ට මම ඔයාලට ගෙනාවා 14 Toyota Carina AA 60 වර්ගයේ කාර් එකක්. මේ කාර් එකත් හොඳ තත්ත්වයේ ඇත. මේ වාහනය ගෙන්වලා තියෙන්නේ 1984 වර්ෂයේ. රෙජිස්ටර් කරලා තියෙන්නේ 1987 වර්ෂයේ. එන්ජින් එකත් හොඳම තත්ත්වයේ ඇති අතර ධාවනයටත් හොඳ තත්ත්වයේ පවතිනවා. ලයිසන් ඉන්ෂුරන්ස් 2027ට අප්ඩේට් කරලා තියෙන්නේ. පොත්පත් නිරවුල්ව පවතිනවා. මේ කාර් එකේ බොඩි එකත් ඔරිජිනල් තත්ත්වයේ ඇත. දිරුම් කිසිවක් නොමැත. අලුත් ටයර්, අලුත් ප්ලේන්, පවර් ස්ටේන් නැති මේ කාර් එකේ කිසිදු අඩුපාඩුවක් නොමැත. වාහනයත් හොඳම තත්ත්වයේ පවතිනවා. දැනට මේ කාර් එක තියෙන්නේ දෙහිවල ප්‍රදේශයේ. මුළු වටිනාකම වන්නේ $7,85,000ක් පමණයි. මිල ගණන් සාකච්ඡා කර බැලීමෙන් පසු වෙනසක් කර ගැනීමටත් හැකියාවක් ඇත. තවත් මේ වාහනය ගැන විස්තර දැන ගැනීමට අවශ්‍ය නම් දැන්ම කතා කරන්න. 077යි 75යි 69යි 907 දරන දුරකථන අංකයට. අංක 3ට මම ඔයාලට ගෙනාවා HK කාණ්ඩාංකයේ BMW කාර් එකක්. මේ කාර් එකත් සුපිරිම තත්ත්වයේ පවතිනවා. මේ වාහනය රෙජිස්ටර් කරලා තියෙන්නේ 2003 වර්ෂයේ. ඩීසල් එන්ජිමක් ඇති මේ කාර් එකේ එන්ජින් එකත් හොඳම තත්ත්වයේ පවතිනවා. ධාවනයටත් හොඳම තත්ත්වයේ ඇත. ලයිසන් ඉන්ෂුරන්ස් අප්ඩේට් කරලා තියෙන්නේ. පොත්පත් නිරවුල්ව පවතිනවා. මේ කාර් එකේ බොඩි එකත් ඔරිජිනල්ම තත්ත්වයේ ඇති අතර දිරුම් කිසිවක් නොමැත. කිසිම අඩුපාඩුවක් නොමැති මේ කාර් එකේ කන්ඩිෂන් එක සුපිරිම තත්ත්වයේ පවතිනවා. පවර් ස්ටීන්, පවර් ෂටර්, පවර් මිරර් ඇති මේ වාහනේ ඒසිත් හොඳම තත්ත්වයේ වැඩ කරනවා. මේ වාහනේ මුළු වටිනාකම වන්නේ $74,000ක් පමණයි. මිල ගණන් වෙනසක් කර ගැනීමටත් හැකියාවක් පවතිනවා. තවත් විස්තර දැන ගැනීමට අවශ්‍ය නම් දැන්ම කතා කරන්න. 077යි 30යි 80යි 828 දරන දුරකථන අංකයට. අංක 4ට මම ඔයාලට ගෙනාවා 2008 රෙජිස්ටර් කරන ලද KN Toyota කාර් එකක්. මේ කාර් එක සුපිරිම තත්ත්වයේ පවතිනවා. 990cc ඔටෝ ගියර් පද්ධතියක් ඇති මේ වාහනේ එන්ජින් එකත් හොඳම තත්ත්වයේ පවතිනවා. ධාවනයටත් හොඳ තත්ත්වෙම ඇත. ලයිසන් ඉන්ෂුරන්ස් අප්ඩේට් කරලා තියෙන්නේ. පොත්පත් නිරවුල්ව පවතිනවා. මේ කාර් එකේ එයාබෑග් 8ක් ඇති අතර අලුත් ටයරුත් දමා ඇති බවයි සඳහන් කරන්නේ. ඒසිත් හොඳම තත්ත්වයේ වැඩ කරනවා. මේ වාහනේ බොඩි එකත් ඔරිජිනල්ම තත්ත්වයේ ඇති අතර දිරුම් කිසිවක් නොමැත. කිසිම අඩුපාඩුවක් නොමැති මේ කාර් එකේ කන්ඩිෂන් එක සුපිරිම තත්ත්වයේ පවතිනවා. දැනට මේ කාර් එක තියෙන්නේ හෝමාගම් ප්‍රදේශයේ. මුල් වටිනාකම වන්නේ $55,000ක් පමණයි. මිල ගණන් වෙනසක් කර ගැනීමටත් හැකියාවක් ඇත. තවත් විස්තර අවශ්‍ය නම් දැන්ම කතා කරන්න. 077යි 811යි 54යි 57 දරන දුරකථන අංකයට. අංක 5ට මම ඔයාලට ගෙනාවා KA කාණ්ඩාංකයේ Honda Civic ES8 වර්ගයේ කාර් එකක්. මේ කාර් එකත් හොඳම තත්ත්වයේ ඇත. මේ වාහනය ගෙන්වලා තියෙන්නේ 2002 වර්ෂයේ. රෙජිස්ටර් කරලා තියෙන්නේ 2005 වර්ෂයේ.
ඔටෝ ගියර් පද්ධතියක් ඇති 1500cc ඉන්ජින් ධාරිතාවක් ඇති මේ කාර් එකේ එන්ජින් එකත් හොඳම තත්ත්වයේ පවතිනවා. ඇලොයි වීල්, පවර් ස්ටීරින්, පවර් මිරර්, පවර් ෂටර් ඇති මේ වාහනේ කිසිම අඩුපාඩුවක් නොමැත. බොඩි එකත් ඔරිජිනල්ම තත්ත්වයේ පවතිනවා. දිරුම් කිසිවක් නොමැත. ලයිසන් ඉන්ෂුරන්ස් අප්ඩේට් කරලා තියෙන්නේ. පොත්පත් නිරවුල්ව පවතිනවා. කන්ඩිෂන් එක සුපිරිම තත්ත්වයේ පවතිනවා. දැනට මේ වාහනේ තියෙන්නේ ගාල්ල ප්‍රදේශයේ. මුල් වටිනාකම වන්නේ $57,000ක් පමණයි. මිල ගණන් වෙනසක් කර ගැනීමටත් හැකියාවක් ඇත. තවත් විස්තර දැන ගැනීමට අවශ්‍ය නම් දැන්ම කතා කරන්න 070යි 26යි 14යි 399 දරණ දුරකථන අංකයට. අංක 6ට මම ඔයාලට ගෙනාවා JQ කාණ්ඩාංකයේ හයි හොන්ඩා ඇක්සෙන්ට් කාර් එකක්. මේ කාර් එකත් හොඳම තත්ත්වයේ ඇත. රෙජිස්ටර් කරලා තියෙන්නේ 2000 වර්ෂයේ. එන්ජින් එකත් හොඳම තත්ත්වයේ ඇති අතර ධාවනයටත් හොඳම තත්ත්වයේ පවතිනවා. ලයිසන් ඉන්ෂුරන්ස් අප්ඩේට් කරලා තියෙන්නේ. පොත්පත් නිරවුල්ව පවතිනවා. බොඩි එකත් ඔරිජිනල් තත්ත්වයේ ඇති අතර දිරුම් කිසිවක් නොමැත. කිසිම අඩුපාඩුවක් නොමැති මේ කාර් එකේ කන්ඩිෂන් එකත් හොඳ තත්ත්වයේ පවතිනවා. දැනට මේ වාහනේ පවතින්නේ මතුගම ප්‍රදේශයේ. මුල් වටිනාකම වන්නේ $25,000ක් පමණයි. මිල ගණන් සාකච්ඡා කර වෙනසක් කර ගැනීමටත් හැකියාවක් ඇත. තවත් විස්තර අවශ්‍ය නම් දැන්ම කතා කරන්න 077යි 377යි 40යි 12 දරණ දුරකථන අංකයට. අංක 7ට මම ඔයාලට ගෙනාවා GP කාණ්ඩාංකයේ Nissan Sunny FB 15 වර්ගයේ කාර් එකක්. මේ කාර් එකත් හොඳම තත්ත්වයේ ඇත. ගෙන්වලා තියෙන්නේ 1999 වර්ෂයේ. රෙජිස්ටර් කරලා තියෙන්නේ 2002 වර්ෂයේ. 1500cc ඉන්ජින් ධාරිතාවක් ඇති ඔටෝ ගියර් පද්ධතියක් ඇති ඉන්ජින් එකත් හොඳම තත්ත්වයේ පවතිනවා. ධාවනයටත් හොඳම තත්ත්වයේ ඇත. ලයිසන් ඉන්ෂුරන්ස් අප්ඩේට් කරලා තියෙන්නේ. පොත්පත් නිරවුල්ව පවතිනවා. පවර් ස්ටීරින්, පවර් ෂටර්, පවර් මිරර් ඇති මේ වාහනේ බොඩි එකත් ඔරිජිනල්ම තත්ත්වයේ ඇත. දිරුම් කිසිවක් නොමැත. කිසියම් අඩුපාඩුවක් නොමැති මේ කාර් එකේ කන්ඩිෂන් එක සුපිරිම තත්ත්වයේ පවතිනවා. ඒසිත් හොඳම තත්ත්වයේ වැඩ. දැනට මේ වාහනේ තියෙන්නේ හම්බන්තොට ප්‍රදේශයේ. මුළු වටිනාකම වන්නේ $43,90ක් පමණයි. මිල ගණන් සාකච්ඡා කර වෙනසක් කර ගැනීමටත් හැකියාවක් ඇත. තවත් විස්තර අවශ්‍ය නම් දැන්ම කතා කරන්න 077යි 784යි 14යි 71 දරණ දුරකථන අංකයට. අංක 8ට මම ඔයාලට ගෙනාවා CAB කාණ්ඩාංකයේ Honda Fit කාර් එකක්. මේ කාර් එකත් හොඳම තත්ත්වයේ ඇති බවයි සඳහන් කරන්නේ. මේ වාහනය ගෙන්වලා තියෙන්නේ 2012 වර්ෂයේ. රෙජිස්ටර් කරලා තියෙන්නේ 2014 වර්ෂයේ. එන්ජින් එකත් හොඳම තත්ත්වයේ ඇති අතර ධාවනයටත් හොඳම තත්ත්වයේ පවතිනවා. මේ වාහනේ දෙවෙනි අයිතිකරු මොහු විය. ලයිසන් ඉන්ෂුරන්ස් 2027ට අප්ඩේට් කරලා තියෙන්නේ. පොත්පත් නිරවුල්ව පවතිනවා. මේ කාර් එකේ කිසිම අඩුපාඩුවක් නොමැති අතර බොඩි එකත් ඔරිජිනල්ම තත්ත්වයේ පවතිනවා. දිරුම් කිසිවක් නොමැත. කන්ඩිෂන් එක සුපිරිම තත්ත්වයේ පවතිනවා. දැනට මේ කාර් එක තියෙන්නේ ගාල්ල ප්‍රදේශයේ. මුළු වටිනාකම වන්නේ $86,000ක් පමණයි. මිල ගණන් සාකච්ඡා කර වෙනසක් කර ගැනීමටත් හැකියාවක් ඇත. තවත් විස්තර අවශ්‍ය නම් දැන්ම කතා කරන්න 076යි 88යි 91යි 433 දරණ දුරකථන අංකයට. මේ වගේ අඩු මුදලට විකිණෙන වාහන ගැන දැනගන්න අදම අපිව subscribe කරලා තියාගන්න. SK Vehicle Sell YouTube channel.